ඊයේ තිබුණේ අනුර කුමාර දිසානායක මහත්තයාගේ අයවැය. ජනාධිපතිතුමාගේ අයවැය මුදල් නියෝජ්‍ය ඇමතිවරු එක්කෙනයි. මුළු කැබිනට් එකේම හිටියේ වසන්ත ඇමතිතුමා විතරයි. කිසිම අමාත්‍යවරයෙක් හිටියේ නැහැ. නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හිටියේ නැහැ. පාර්ලිමේන්තුවේ උපරිම 30කට අඩු ප්‍රමාණයක් තමයි හිටියේ. ඒකින්ද මම හිතන්නේ අර පටන් ගත්ත ඌමනාව දැන් නැහැ. ඉස්කෝලේට ගියා වගේ තමයි නේද මුල් කාලේ වගේ පැමිණීමක් නැහැ. ඒ ඌමනාවක් නැහැ. ඒ වැඩපිළිවෙලත් අපිට පේන්නේ නැහැ. අවුල විදුහල්පතිද ළමයින්ගේද දන්නේ නැහැ. කොහොම හරි අවුල නම් වෙලා තියෙනවා. වැඩිම മന്ത്രി ධූර ප්‍රමාණය ගන්න පක්ෂයට තමයි නගරාධිපති ධූරයේ හිමි වෙන්නේ. ඒකෙන්ද අපි දන්නවා මාලිමාව හිතන් ඉන්නව නම් අර 159 දීපු ගානම තාම රටේ ජනතාව ඉන්නවා කියලා ඒ ගාන දැන් නැහැ. ඒ වගේම ලංකාවේ කිසිම ප්‍රාදේශ සභාවක් ඔවුන්ට තනි බලය පිහිටවන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලින් බොරු කීමේ අයිතිය නැති කිරීම සඳහා අපි පෞද්ගලික മന്ത്രി යෝජනාවක් ගේනවා. අපි විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ 225ම මේකට සහයෝගය ලබා දෙයි කියලා. එහෙම නැත්නම් වෙන්නේ එක පැත්තකින් පාර්ලිමේන්තුව ඇතුළේ බොරු කියනවා. අනිත් පැත්තේ කෝප කමිටුව ඇතුළු අනිත් කමිටුවල ඒ වරප්‍රසාද වලට යට වෙලා Tamanට ඕන දේවල් කියනවා. ඒකින්ද මම මාලිමාවෙන් ඉල්ලනවා ඔක්කොම ලිස්ට් එකේ ලියලා පාර්ලිමේන්තුවේ දැම්මම නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ. බටලන්දේ පරීක්ෂණය කරන්න එකපාරටයි මාලිමාවට ඕන උනේ. ඒක ඇත්තට මාලිමාවේ රජයට බටලන්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ උවමනාවක් තිබුණෙත් නැහැ. උන්ට මේකේ පරීක්ෂණයේ උවමනාවක් තිබුණේ නැහැ. හැබැයි අර අල් ජසීරා ගිහිල්ලා ඒ තිබ්බ සාකච්ඡාවෙන් පස්සේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයෙන් දැඩි ප්‍රෙෂර් එකක්. ඒ කියන්නේ දැඩි පීඩනයක් ආවා මේකට සාධාරණයක් ඕන කියලා. හැබැයි මාලිමාවේ අය දන්නවා බටලන්දට දඩුවම් කරන්න ගියොත් 1/10ක විතර වැරැද්දක් ජනතා විමුක්ති පෙරමුණෙන් වෙලා තියෙනවා. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මාධ්‍යට ගිහිල්ලා ඒ කාලේ වෙච්ච දේවල් කියන එක. අනිත් එක මාලිමාවට ජනතා විමුක්ති පෙරමුණට උමනාවක් තිබුණා නම් මේ බටලන්දේ පරීක්ෂණයක් කරන්න පළවෙනියට මිල්ලන්න තිබ්බේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ එතුමියත් එක්ක අමාත්‍යකම් දරන වෙලාවේ ඉල්ලන්න තිබුණ පරීක්ෂණය කරන්න කියලා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක 2005 ගිවිසුමකට එළඹ වෙනවා ජනාධිපතිවරණි. හැබැයි ඒ ගිවිසුමේ නෑනේ බටලන්ද පරීක්ෂණය කරන්න ඕන කියලා. ඊට පස්සේ 2010 මැතිවරණේ සරත් පොන්සේක මහත්තයාට සහයෝගය ලබා දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයව අගමැති කරන්න. 2015 දී නැවත වතාවක් මෛත්‍රීපාල සිරිසේන මහත්තයව ජනාධිපති කළා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරන්න අනුර කුමාර දිසානායක මහත්තයා මේ සම්පූර්ණ සහයෝගය දෙනවා. එතකොට ඒ කාලේ බටලන්දේ මතක නැද්ද? තවත් මාධ්‍ය සංදර්ශනයක් පමණයි අර ලිස්ට් වගේම. හැබැයි අපි කියන්නේ එක පැත්තෙන් බටලන්දේ ඒ අසාධාරණයේ වෙච්ච එකටත් අසාධාරණ යොමු කරන්න. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් ඝාතනය වෙච්ච, ඒ වගේම මංකොල්ල කාපු මේ සල්ලිත්, ඒ වගේම ගිනි තියපුවා, ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් ඇතුළු මේව ගිනි තියපුවටත් වන්දි ගෙවන්න කියලා හොඳම අවස්ථාව තමයි මේක. පොලිස්පතිතුමා අවුරුදු 30 ගාණක් පොලිසියේ ඉඳලා ඔය හොයන විදියක් දන්නව ඇති, හොයන තාක්ෂණෙත් දන්නව ඇති, හොයන නිලධාරීත් දන්නව ඇති. හැබැයි ඉතින් ඔය මුකුත්ම දන්නේ නැති අයත් දැන් අතුරු දාන්නේ. අර දැන් ගුරුවරයෙක් ඉන්නවා මාලිමාවේ. මම දැක්කා අග්‍රාමාත්‍යතුමියත් එක්ක ඡායාරූප තියෙනවා, නියෝජ්‍ය ඇමතිවරයෙක් එක්ක ඡායාරූප තියෙනවා. ඒ ගුරුවරයාත් දැන් අතුරු දාන. එයාව හොයාගන්නත් බෑනේ. එතකොට අනිත් ඒව නම් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාලයි කවුරු හරි හිතවතෙක්ගේ ගේ සර්ච් කරනවා. ඊට පස්සේ නිලමේවරුන්ගේ ගෙවල් සර්ච් කරනවා. හැබැයි ඉතින් ඔය ගුරුවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමයගේ අරලියගහ මන්දිරය බැලුවේ නෑනේ. ඔය නියෝජ්‍ය ඇමතිවරුන්ගේ ගෙවල් බැලුවේ නෑනේ. සමහර විට ඒවත් බැලුවොත් හොයාගන්න පුළුවන්. ඒකින්ද අපි දන්නේ නැහැ. අපි දැක්ක ඡායාරූප සමාජ මාධ්‍ය යනවා. ඒකින්ද ඒවත් පරීක්ෂණ කරොත් හොඳයි කියලා අපි හිතනවා.